අපි අද පේලි සම්බන්ධ ගානක් හදමු. ටිකක් ලොකු ඒ වගේම විභාගයට එන්න පුළුවන් විදිහේ ගානක් තමයි මේ. ඉස්සෙල්ලාම අපි ගාන කියවගමු. එක්තරා රැස්වීමක් නියෝජනය කිරීමට පළාත් වශයෙන් ඒ පළාතට අදාළ ලේකම්වරු හා තවත් අතිරේක ලේකම්වරු තිදෙනෙක් පහත පරිදි අසුන්ගෙන සිටී. ඔවුන් A B C D E F G H I J K L ලෙස නම් කරමු. ලේකම්වරු 12 දෙනෙක් සිටින අතර ඒ ඇසුරෙන් පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. දැන් මෙතන පේලි දෙකක් තියෙනවා. 12 දෙනෙක් ඉන්නවා. 6 පේලි දෙකේ ඉන්නේ. මේ තියෙන පළවෙනි පේලිය, මේ දෙවෙනි පේලිය, මේ තියෙන්නේ මූලාසනය. දැන් අපි බලමු මොනවද අපිට දීලා තියෙන ඉඟි කියලා. මේ තියෙන්නේ අපිට දීලා තියෙන ඉඟි. මම එක එක වෙන වෙනම කතා කරන්නේ නැහැ. ගොඩක් වෙලා යන හින්දා අපි ගාන හදන ගමන්ම මේ ප්‍රශ්නේ විසඳගමු. මුලින්ම මම වෙන කොලයක මේ පේලි ටික ඇඳ ගන්නවා. මොකද මට ඒක ලේසි හින්දා. අපි දැන් ගානේ එකින් එක කියවන ගමන් ගාන හිමින්සරේ විසඳමු. මුලින්ම කියනවා ඒ සබරගමු පළාතෙනි. දෙවන පේලියෙහි වම් කෙරවලේ සිට තුන්වෙනි අසුනෙහි වාඩි වී සිටි. ඒ කියන්නේ සබරගමු පළාතේ එයා ඉන්නේ දෙවෙනි පේලියේ වම් කෙරවලේ සිට තුන්වෙනි අසුනෙහි. ඒ කියන්නේ වම් කෙරවල කියන්නේ අපේ අතේ වම. ඒ කියන්නේ මේ පැත්තනේ වම කියන්නේ. වම් කෙරවලේ ඉඳන් තුන්වෙනි අසුනෙහි. කියන්නේ 1 2 3. ඒ කියන්නේ මේ අසුනේ ඉන්නේ එයා සබරගමු පළාතේ. මම ওই විදිහට මාක් කරගත්තා. ඊට පස්සේ B නැගෙනහිර පළාතෙන් හෝ ඌව පළාතෙන් හෝ නොවේ. ඔහු මධ්‍යම පළාතේ ලේකම්වරයාට සම්මුඛව වාඩි වී සිටී. දැන් අපිට ඒ කියන්නේ හිතා ගන්න බෑනේ. ඒක අතල්ලා ඊළඟට යන්න. C සහ E අතිරේක ලේකම්වරු වන අතර ඔහු එකිනෙකාට සම්මුඛව වාඩි වී සිටිති. ඒකත් තාම අඳුර ගන්න අමාරුයි. E වාඩි වී සිටින්නේ A සහ H අතරේ. E ඉන්නේ A සහ H අතරේ. දැන් අපි A දන්නවා. එනකොට අපි H කොතනද ඉන්නේ කියලා දන්නේ නැනේ. එහෙනම් ඒකත් දැනට තියමු. F මධ්‍යම පළාතෙනි. ඔහු ඊට දකුණින් පිහිටි තුන්වන ආසනයෙහි වාඩි වී සිටී. ඒකත් දන්නේ අපි තාම. G වාඩි වී සිටින්නේ Aට සම්මුඛව. හරි දැන් අපි A දන්නවනේ. එතකොට අපිට G ඉන්නේ එයාට සම්මුඛව. ඒ කියන්නේ මෙතන ඉන්නේ G. හැබැයි G මොන පළාතෙන්ද කියලා තාම කියලා නැහැ. H දකුණු පළාතෙනි. ඔහු Aට වම් පසින් වාඩි වී සිටී. H කියන්නේ දකුණු පළාතේ කෙනෙක්. එයා ඉන්නේ Aට වම් පැත්තේ. කියන්නේ Aට වම් පැත්තේ. Aගේ වම් පැත්තෙන් තමයි ඉන්නේ. හැබැයි මීට කලින් කොහේ හරි කිව්වා A සහ H අතර E ඉන්නවා කියන්නේ. ඒ කියන්නේ A H අතර E ඉන්නවා නම් Aට එකක් එහයින් තමයි H ඉන්න ඕනේ. තේරුණා නේද? ඒ කියන්නේ දැන් E ඉන්නේ A H උයි අතර නම් මෙතන H එන්න බෑනේ. H එන්න ඕනේ අනිවාර්යෙන් එතකොට මෙතෙන්ට. H මෙතෙන්ට. H කියන්නේ දකුණු පළාතේ. එතකොට A H උයි අතර ඉන්නවා E. E කියන්නේ E ඉන්නේ A H උයි අතර. ඊළඟ එක කියවගමු. I වම් පළාතෙනි. ඔහු පළවෙනි පේලියේ එක් කෙරවලක වාඩි වී සිටී. පළවෙනි පේලියේ එක් කෙරවලක තමයි එතකොට I ඉන්නේ. දැන් එක කෙරවලක H ඉන්නවනම් නෑ සෝරි පළවෙනි පේලියනේ අපිට තාම මේක හිතා ගන්න අමාරුයි කොතනද කියලා. J අතිරේක ලේකම්වරයෙක් නෙවෙයි. K උතුරු මැද පළාතෙනි. ඔහු දකුණු පළාතේ ලේකම්වරයාට සම්මුඛව වාඩි වී සිටී. දකුණු පළාතේ ලේකම්වරයා තමයි H. එයාට සම්මුඛව තමයි එතකොට K ඉන්නේ. එයා උතුරු මැද.
ඊළඟට එල් බස්නාහිර පළාතෙනි ඌ අතිරේක ලේකම්වරයෙකුට සම්මුඛව පළවෙනි පේළියේ වාඩි වී සිටී. ඒකත් අපි දන්නේ නැහැ. ඌව පළාත් ලේකම්වරයා වාඩි වී සිටින්නේ කෙළවර ආසනයක නොවේ. ඒකත් දන්නේ නැහැ. දැන් අපි දැනට දන්නේ මේ 4 දෙනා විතරයි. දැන් ආයෙ මුලින් ඉඳන් බලමු. ඒ සබරගම් පළාතෙනි දෙවන පේළියේ වම් කෙරවලේ සිට තුන්වෙනි අසුනෙහි වාඩි වී සිටියා හරි. බී නැගෙනහිර පළාතෙන් හෝ ඌව පළාතෙන් නොවේ. ඔහු මධ්‍යම පළාතේ ලේකම්වරයාට සම්මුඛව වාඩි වී සිටී. ඒකක් දන්නේ නැහැ. C සහ E අතිරේක ලේකම්වරු අතර ඔවුන් එකිනෙක සම්මුඛව වාඩි වී සිටී. C සහ E කියන්නේ අතිරේක ලේකම්වරු. දැන් E අපි දන්නවනේ එයා අතිරේක කෙනෙක්. එයාට සම්මුඛව තමයි C ඉන්නේ. එයාත් අතිරේක ලේකම්වරයෙක්. E ඉන්නේ A සහ H අතර එකත් හරි. F මධ්‍යම පළාතෙනි. ඔහු ඊට දකුණින් පිහිටි තුන්වන ආසනයෙහි වාඩි වී සිටී. F ඉන්නේ ඊට දකුණින් පිහිටි තුන්වෙනි ආසනයේ. ඒ කියන්නේ E මෙතන නම් 1 2 3යි. මෙතන තමයි F ඉන්නේ. එයා මධ්‍යම පළාතේ. දැන් අපිට මීට කලින් තැනක කියවුණා B නැගෙනහිර පළාතෙන් හෝ ඌව පළාතෙන් නොවේ. ඔහු මධ්‍යම පළාත් ලේකම්වරයාට සම්මුඛව ඉන්නවලු. දැන් මෙයා F කියන්නේ මධ්‍යම නම් එයාට සම්මුඛව ඉන්නවා B. එයා අපි මොන පළාතද කියලා තාම දන්නේ නැහැ. ඊට පස්සේ I වයම් පළාතෙනි. ඔහු පළවෙනි පෙළියේ එක් කෙරවලක වාඩි වී සිටී. ඒ කියන්නේ I වයම් පළාතෙනේ පළවෙනි පෙළියේ එක් කෙරවලක දැන් කෙනෙක් ඉන්නවනේ. අනිත් කෙරවලට එතකොට I එනවා. එයා වයම් පළාතේ. දැන් මෙතන කියනවා L බස්නාහිර පළාතෙනි. ඔහු අතිරේක ලේකම්වරයෙකුට සම්මුඛව පළවෙනි පේළියේ වාඩි වී සිටී. මෙතන චුට්ටක් කල්පනා කරන්න ඕනේ. දැන් අපි බලන්න ඕනේ L ඉන්නේ අතිරේක ලේකම්වරයෙක්ට ඉස්සරහ පේළියේ. දැන් මෙතන අතිරේක ලේකම්වරු මේ දෙන්න විතරයි අපි දැනට අඳුරගෙන තියෙන්නේ. ඒ දෙන්නට සම්මුඛව තමයි ඉන්නේ. දැන් මෙතන එක්කෙනෙක් හිස් වුණාට මෙයා ඉස්සරහා ඉන්නේ අතිරේක ලේකම්වරයෙක් නෙවෙයි. එතකොට අනිවාර්යෙන් මෙතෙන්ට තමයි L එන්න ඕනේ. එයා එතකොට ඉන්නේ අතිරේක ලේකම්වරයෙක්ට සම්මුඛව පළවෙනි පේළියේ. පළවෙනි පේළියේ තමයි ඉන්නේ. එතකොට මෙතෙන්ට තමයි L එන්න ඕනේ. L බස්නාහිර පළාතේ. එතකොට අනිවාර්යෙන් මෙතෙන්ට එන්න ඕනේ අතිරේක ලේකම්වරයෙක්. දැන් මෙතන කියනවා J කියන්නේ අතිරේක ලේකම්වරයෙක් නෙවෙයි. දැන් අපිට ඉතුරුලා ඉන්නේ J නේ. J කියන්නේ අතිරේක ලේකම්වරයෙක් නෙවෙයි. එතකොට එයා අනිවාර්යෙන් එන්න ඕනේ මෙතෙන්ට. එතකොට මේ අකුරු වලින් අපි දැන් මෙතන ලියුන්නේ නැති එකම අකුරු තමයි D. එතකොට D එන්න ඕනේ අනිවාර්යෙන් මෙතෙන්ට. එතකොට මෙයා අතිරේක ලේකම්වරයෙක්. ඇයි L බස්නාහිර පළාතෙන් එයා ඉන්නේ අතිරේක ලේකම්වරයෙක්ට සම්මුඛව. එතකොට මෙයාට සම්මුඛව තමයි D ඉන්නේ. D කියන්නේ අතිරේක ලේකම්වරයෙක්. දැන් අපි බලන්න ඕනේ මේගොල්ලෝගේ පළාත් මොනවද කියලා. දන්නේ නැති අයගේ. අපි දන්නේ G මොන පළාතද කියලා. අපිට තව කියනවා අවසානට උතුරු පළාත් ලේකම්වරයා වාඩි වී සිටින්නේ කෙළවර ආසනයක නෙවෙයි. උතුරු පළාත් එක්කෙනා ඉන්නේ කෙළවර ආසනයක නෙමෙයිලු. දැන් අපි මෙතන දන්නේ නැත්තේ දෙන්නයිනේ. දන්නේ නැත්තේ J දන්නෙත් නැහැ. කෙළවර ආසනයක නෙවෙයි නම් මෙයා අනිවාර්යෙන් ඌව පළාත ලේකම්වරයා වෙන්න ඕනේ. නෑ සෝරි. එහෙම වෙන්න බෑ. මෙතනත් එක්කෙනෙක් ඉන්නවනේ. අපි දන්නේ නැති දැන් G B J මොන පළාතද කියලා. දැන් මෙතන මුලින්ම කියනවා B නැගෙනහිර පළාතෙන් හෝ ඌව පළාතෙන් නෙමෙයි කියලා. ඒ කියන්නේ B කියන්නේ නැගෙනහිර පළාතෙන්වත් ඌව පළාතෙන්වත් නෙමෙයිලු. එතකොට ඌව පළාත එක්කෙනා කෙළවර ආසනයක නෙමෙයිලු ඉන්නේ. එතකොට මෙයා කෙළවර ආසනයකත් නෙමෙයි නම් B කියන්නේ ඌව පළාත එක්කෙනා නෙවෙයි නම් එතකොට මෙයාත් කෙළවර ආසනයක ඉන්නවා නම් J ගන්නත් බෑ. G කියන්නේ ඌව පළාත එක්කෙනා. එතකොට මෙයා නැගෙනහිරත් නෙමෙයි කියලා කියනවනේ. B කියන්නේ නැගෙනහිර පළාත එක්කෙනෙක් නෙමෙයි. එතකොට B නැගෙනහිර නෙවෙයි නම් J කියන්නේ එතකොට අනිවාර්යෙන් නැගෙනහිර තමයි. එතකොට J කියන්නේ නැගෙනහිර නම් අපිට ඉතුරු මෙතන උතුරු පළාත. එතකොට B කියන්නේ උතුරු පළාතට අදාළ ලේකම්වරයා.
දැන් අපි බලමු අපිට දීලා තියෙන ප්‍රශ්න මොනවද කියලා. අපිට මේ ප්‍රශ්න වලට මේක ඇසුරෙන් උත්තර ලියන්න පුළුවන්. අපෙන් අහනවා පළවෙනි ප්‍රශ්නේ දෙවන පේළියේ එක් කෙළවරක මූලාසනයට ඈතින් වාඩි වී සිටින ලේකම්වරයා කවුද? දෙවන පේළියේ එක් කෙළවරක මූලාසනයට ඈතින්. මේකනේ දෙවන පේළිය. දෙවන පේළියේ එක් කෙළවරක මූලාසනයට ඈතින්. ඈතින් ඉන්නේ කවුද? J. J තමයි ඈතින් ඉන්නේ. එතකොට අපේ උත්තරේ තමයි ලේකම්වරයා තමයි J. දෙවෙනි ප්‍රශ්නේ C සහ E අතිරේක ලේකම්වරු වෙති. අනික් අතිරේක ලේකම්වරයා කවුද? දැන් අපි හොයාගත්තනේ අනිත් අතිරේක ලේකම්වරයා තමයි D කියන්නේ. D තමයි අනිත් අතිරේක ලේකම්. ඊළඟට උතුරු පළාත නියෝජනය කරන ලේකම්වරයා කවුද? කවුද මෙතනින් උතුරු පළාත නියෝජනය කරන්නේ? B. B තමයි උතුරු පළාත නියෝජනය කරන ලේකම්වරයා. J නැමැති ලේකම්වරයා නියෝජනය කරන පළාත කුමක්ද? J නියෝජනය කරන්නේ නැගෙනහිර පළාත. ඊට පස්සේ අතිරේක ලේකම්වරු දෙදෙනෙක් අතර වාඩි වී සිටින ලේකම්වරයා කවුද? දැන් අතිරේක ලේකම්වරු තමයි C, E, D. මේ දෙන්නෙක් අතර තමයි වාඩිලා ඉන්නේ A සබරගමු. ඒ කියන්නේ අතිරේක ලේකම්වරු දෙන්නෙක් අතර වාඩි වෙලා ඉන්න ලේකම්වරයා තමයි සබරගමු පළාත් ලේකම්වරයා. A තමයි සබරගමු පළාත් ලේකම්වරයා. මේක ටිකක් ලොකු ගාණක් ටිකක් වෙලා යනවා. හැබැයි IQ එකට අපි මේක ඉක්මනටම හදන්න ඕනේ. ඇත්තට මේ ගානේ ලොකු දෙයක් නැහැ. ඒ උනාට අර කල්පනා කරන්න ගියාම වෙලාව යනවා. ප්‍රැක්ටිස් එකෙන් අපිට මේ දේවල් හදාගන්න පුළුවන්. මම හිතනවා ඔයාලට මේ ගාන තේරෙන්නේ නැති කියලා.